සුබ දවසක් හැමෝටම. මම අද කතා කරන්නේ මුං ඇට පියලි කරන මැෂින් එක ගැන. මේ තියෙන්නේ මේ මැෂින් එක. මුං ඇට පියලි කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මෙන්න මේ තියෙන මුං ඇටවල මේ වටේ තියෙන කොළ පාට පොත්ත අයින් කරලා ඒකට අග එකතු කළ නිෂ්පාදනයක් කරන එකට. ඒ කියන්නේ මේකේ කොළ පාට පොත්ත අයින් කරාම මේකේ රසය වෙනස් පරිප්පු වගේ. මේක මුං ඇට වලට විතරක් කරන දෙයක් නෙවෙයි. මේ මැෂින් එකෙන් පුළුවන් උඳු, සෝයා, කව්පි කියන අනිත් බීජ වර්ග වලට මේ දේම කරන්න. එහෙම කරාම ඒ වගේ අගය වැඩි, රසයත් වැඩි වෙනවා. උඳු වල නම් උඳු වල වටේ තියෙන කළු පාට පොත්ත ඉවත් කරලා තමයි බොහෝ දුරට උඳු පිටි හදන්නේ. ඒ නිසා මේ මැෂින් එක ගොඩක් ප්‍රයෝජනවත්. අපි බලමු මේ මැෂින් එක කොහොමද වැඩ කරන්නේ කියලා. මුලින්ම අපි මැෂින් එකේ ක්‍රියාකාරීත්වය බලන්න කලින් මේකේ කොටස් ටික අඳුරගෙන ඉමු. මේකේ තියෙන්නේ සිංගල් පේස් හෝස් පවර් 3 මෝටර එකක්. මේ මැෂින් එක වැඩ කරන්නේ මේ මෝටර එකේ බලයෙන්. මේකේ අපි බීජ ටික දාන්නේ මෙන්න මේ බොක්ස් එකට. ඊට පස්සේ මේකේ මේ විදිහට ප්ලේට් තියෙනවා. මේකේ තියෙන්නේ ගොරෝසු නිකන් අර ග්‍රයින්ඩර් වීල් වල තියෙන ෂේප් එකේ තැටි වගේක් තමයි තියෙන්නේ. මේකට අපි බීජ ටික දාලා මේකේ තියෙනවා කවුලුවක්. මෙන්න මේ හැන්ඩල් එකෙන් ඒක වහන්නේ. අපි ඉස්සෙල්ලාම මේකේ තියෙන ඇතුලේ තියෙන මේ කවුලුව වහගෙන ඉන්න ඕන. පේන ඇති හැන්ඩල් එකෙන් ඔපරේට් කරද්දී කවුලුව ඇරෙනවා වැහෙනවා. ඉස්සෙල්ලාම අපි මේකේ මේ දොර වහගෙන ඉන්න ඕන. ඊට පස්සේ මේක විනාඩි 10ක් විතර මේකේ බීජ ටික දාලා මේක කැරගෙන අරිනවා. එතකොට මෙන්න මේ තියෙන ගොරෝසු ගතිය නිසා බීජ වටේ තියෙන ඒ පොත්ත ඉවත් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මේ හැන්ඩල් එක අදපුවාම යට තියෙන දොර විවෘත වෙනවා. ඒ විවෘත වුණාට පස්සේ ඒ හරහා එන බීජ ටික මෙතනට එකතු වෙනවා. මෙතන තියෙන්නේ බ්ලෝවර් එකක්. මේ බ්ලෝවර් එකෙන් කරන්නේ මේකේ තියෙන ඩස්ට් එක, ඒ කියන්නේ අර අයින් වෙච්ච කුරුට්ට වගේ කොටස මේ හරහා ගිහිල්ලා මෙතනින් මේකට එකතු වෙනවා. ඊට පස්සේ මෙතනක් තියෙනවා පොඩි ගේට් එකක්. ඒකත් මේ විදිහට අපිට සාමාන්‍යයෙන් ටික ටික එන විදිහට තමයි මේක ඇඩ්ජස්ට් කරගෙන තියාගන්න ඕන. එතකොට උඩින් එන බීජ ටික 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 වැටෙනකොට ඒකේ තියෙන ඩස්ට් එක මේකෙන් ඇදලා අරගෙන වෙනම මේකට එකතු වෙනවා. පීලි වෙච්ච ටික මෙතනින් එළියට ගන්න පුළුවන්. සරලවම ක්‍රියාවලිය මේක තමයි මේ මැෂින් එකේ.
මම මුං ඇට ටික පීලි කරගෙන ඉවරයි. මේ තියෙන්නේ පීලි කරගත්ත මුං ටික. 100%ක්ම පොත්ත අයින් වෙන්නේ නැහැ. නමුත් බොහෝ දුරට පොත්ත අයින් වෙලා තියෙන්නේ. බලන්න හැම බීජයකම වගේ පොත්ත ටිකක් හරි අයින් වෙලා තියෙන්නේ. මේක ඉව්වහම පරිප්පු වගේම තමයි, වෙනසක් නැහැ. නමුත් පෝෂණීය ගුණේ ගොඩක් වැඩි. මේ තියෙන්නේ අයින් වෙච්ච පොත්ත. මේක අපට බිම්මල් වගාවේ පෝෂක මාධ්‍ය සකස් කර ගන්නකොට ඒකට කලවම් කරගන්න හරි සත්ව ආහාර වලට හරි කලවම් කරගන්න පුළුවන්. මම හිතනවා ඔයාලා මේ මැෂින් එක ගැන යම් අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. මේ මැෂින් එක ගත්තේ දලදාගම රංගන මෝටර්ස් එකෙන්. මේ මැෂින් එකේ කියන්න තරම් වරදක් නැහැ. ශක්තිමත්ව හදලා තියෙනවා. නඩත්තු විදිහට තියෙන්නේ මේ තියෙන බෙයාරින් වලට ග්‍රීස් කරන එක විතරයි. ව්‍යාපාරයක් වශයෙන් කරන්න ඉන්න කෙනෙක්ට නම් මේ මැෂින් එක ගොඩක් වටිනවා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. මතක ඇතුව මගේ YouTube channel එක subscribe කරන්න. සුබ දවසක්.